ඇත්තටම මම මේ කල්පනා කරේ මේ වීඩියෝ එකක් දැක්කා. මේකේ තියෙනවා මේ එක්කෙනෙක් තමන්ගේ ෆොටෝ ටික හූරලා ලේන්සුවත් ළඟ තියාගන්න බෑ. ඒකත් ළඟ ඉන්න මිනිහෙක්ට දෙනවා. ඉතින් මේ තමන්ගේ ෆොටෝ ටික හූරලා ලේන්සුවත් තියාගන්න බැරි මිනිහෙක්ටද අපි මේ රටක් බාර දෙන්න හදන්නේ 20යි 29. අපි පතන අපි බලාපොරොත්තු වෙන අනාගතේ මේ මිනිස්සුකින් උදා කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතනවද? ෆොටෝ ටික හොරලා ලේන්සුව තියාගන්න බෑ කියන ওই මිනිස්සගේ පශ්චාත්භාගය හොදන්න වෙන අනිවාර්යයෙන්ම වෙන කවුරු හරි ඉන්න Tamanට හොද ගන්න නම් බැරුව ඇති. ඉතින් එහෙව් මිනිස්සෙක්ට රට දීලා අනේ අපිට මොන කලක් යයිද? මට හරීම මේ කුජීත හැඟීමක් ආව විල්ලි ලැජ්ජාසහගත හැඟීමක් ආව මේ වීඩියෝ එක දකිද්දි මේ තමන්ගේ ලේන්සුව හොටු ටික මේව හොඳට පේනවා හූරලා ලේන්සුව අර ළඟ ඉන්න මිනිහගේ ඇඟට දික් කරනවනේ විලි ලැජ්ජයි මහත්තයෝව දකිද්දි විලි ලැජ්ජයි මේ රටක නායකයෙක් වෙන්න හීන දකින්න කෙනෙක් නේද තමන්ගේ හැසිරීම ගැන මීට වඩා නිකන් සවිඥානික වෙන්න ඕන නේද අම්මපා මේවා දකලවත් මේ මනුස්සයට කඩේ යන අය පොඩ්ඩක් මේ ඔළුව කල්පනා කරලා බලන්න එපා ඔය ඔළුව තියෙන්නේ මේ බෙල්ලේ පාළුවට නෙමෙයිනේ මේ වගේ කෙනෙක්ට රටක් දීලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා